අපේ පෘථුවියේ ජීවය රඳා පවතින අදෘශ්‍යමාන චක්‍රයක් තියෙනවා. ඒ ජල චක්‍රය කියලා දන්නවද? ඔබ පානය කරන සෑම ජල බිඳක්ම ස්නානය කරන සෑම ජල ධාරාවක්ම පුදුමාකාර වූ ගමන් මාර්ගයක ගමන් කරමුනේ පවතින්නේ. අද අපි කතා කරන්නේ විශ්වජනක ජල බිඳුවේ මේ පුදුමාකාර නොනවතින ගමන් මාර්ගය ගැනයි. ජලාශ ගොඩබිම හා සතුන්ගෙන් වාෂ්ප ලෙස මෙන්ම ශාකවලින් උත්සේදනයෙන් ජලබිඳු වායුගෝලයට නිදහස් වෙනවා. ඒවා වායුගෝලීය සංසරණය මගින් ඉහළ අවකාශ වායුගෝලයට ගමන් කරනවා. පසුව ඉහළ වායුගෝලයේ අඩු පීඩනය හා සීතල වෙනද ගනිමින් මේවා ද්‍රව අවස්ථාවේ සිට ඝන අවස්ථාවට පත් වෙලා වලාකුළු නිර්මාණය කරනවා. වලාකුළු ජල වාෂ්ප වලින් සම්ප්‍රයුක්ත වුණාම ඒවාගේ බර වැඩි වූ පසු වර්ෂණය මගින් පොළොව තලයට මුදා හරිනවා. සමහර විට මේවා වර්ෂාව, අයිස් හෝ හිම ලෙස ලැබෙන්න පුළුවන්. සමහර විට මේ ජලය එකෙල්ලෙන් පොළොවට වැටෙන්නේ නැතුව ශාක හා විවිධ ගොඩනැගිලි ආදිය මතට වැටිලා අතුරු කටන ක්‍රියාවලියට ලක් වෙලා පොළොව සපිගැනීම සිදු කරනවා. පොළොවට වැටෙන මේ ජලය පස තුලට වැස්සිලා පොළොව පහළටම ගිහිල්ලා අපට නොපෙනෙන ලෙස ජීවය පෝෂණය කරනවා. පස ජලයෙන් සම්ප්‍රයුක්ත වුණාට පස්සේ මේ ජල ධාරාවන් පස මතු පිටින් තිරස් අතට අපදාවේ ක්‍රියාවලිය සිදු වෙලා නැවත ඇලදොල ගංගා ඔස්සේ විල් කොපුණු පුරවමින් අපේ ග්‍රහලෝකයේ රුධිර සංසරණ පද්ධතිය ලෙස ක්‍රියා කරමින් නැවත ජල චක්‍රයේ මූලික ක්‍රියාවලිය ආරම්භ කරනවා. මේ නිමක් නැති පුදුම සාගත ජල චක්‍රය තමයි අපේ ග්‍රහලෝකයේ හැම පැලයකටම හුස්ම ගන්න වගේම සෑම වායු අංශුවකටම ජීවය ලබා දෙන්නේ. ඉතින් ඔබට මේ ජල චක්‍රය ගැන හිතෙන්දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔබේ යහළුවන් අතර බෙදා හරගන්න.